නේහා දුෂ්කර ගමක සිට පැමිණ බෝඩිම් වී රැකියාවක් කරන තරුණියක්. ඇය සිටින බෝඩිමාසල කනත්තක් තිබේ. වැඩට යාමට ඇය මෙම කනත්ත පසු කරගෙන යා යුතුයි. උදෑසන බෝඩිමෙන් වැඩට පිටත් වන ඇයට දිනක් කනත්තෙහි වාඩි වී සිටින කාන්තාවක් දැක ගන්නට ලැබෙනවා. සිතට පොඩි චකිතයක් දැනුණු නිසා ඇය පය ඉක්මන් කර එතැනින් පිටත්ව යනවා. වැඩ ඇරී බෝඩිමට පැමිණෙන විටද නේහා එම කාන්තාව එහි වාඩි වී සිටින බව දකිනවා. තවත් දිනයක වැඩට යන නේහාට දැකගත හැකි වූයේ කනත්තෙහි සිටි කාන්තාව අඬමින් සිටින බවයි. ඇය ළඟට ගොස් බැලීමට සිතුනත් වැඩට යාමට ප්‍රමාද වන බැවින් ඇය එතනින් නික්ම යනවා. වැඩ ඇරී බෝඩිමට එන නේහා ඇඟපත සෝදා කාමරයේ විවේක ගනිමින් සිටින විට ඇයට අඩි ශබ්දයක් ඇසෙනවා. ඇය ඒ දෙස බලන විට දුර සිට තමන් දෙස බලා සිටින කාන්තාවක් දකිනවා. මේ පිළිබඳ බෝඩිමේ හිමිකරුට පැවසිය යුතු බව සිතුවත් පසුව ඇය තම අදහස වෙනස් කරගන්නේ පොඩි පොඩි දේවල් වලට ඔහුට කරදර නොකළ යුතු බව සිතායි. පසුදින වැඩට යන නේහා කනත්තේ සිටින කාන්තාව නැවත දකිනවා. ඇය සමග කතා කිරීමට සිතාගෙන නේහා ඇය ළඟට යන විට එම කාන්තාව තමා අත තිබූ යමක් අමතක කර කනත්ත තුලට ඇදෙනවා. එතැනට ගොස් බලන නේහාට දැකගත හැකි වන්නේ දුටු දෙයින් නේහා බියට පත්වන්නේ එහි ඇති ටෙඩිබේ පෙරදින දුටු කාන්තාව අත තිබූ ටෙඩිබේට සමාන බව දැකීමෙන් වහා මෙතනින් නික්ම යන නේහා බෝඩිම වෙත ගොස් දොර අගුළු දමනවා. පසුදින ඇයට උණ ගන්නවා. අසනීප නිසා වැඩට නොයන නේහාට කවුරුන් හෝ දොරට ගසන හඬ ඇසෙනවා. දොර විවෘත කළ ඇයට දැකගත හැකි වූයේ වටපිට බැලූ නේහාට ටෙඩීව අයිති කාන්තාව දැකගන්නට ලැබුණේ නැහැ. ටෙඩීව බෝඩිම තුලට ගන්නා ඇය පසුදින ඒ අයිතිකරුට ලබා දිය යුතු බව සිතනවා. සාලයේ පුටුව මත ටෙඩීව තබා ඇය කුමක් හෝ කෑමට සෑදීමට මුළු තැන්ගෙට යනවා. එවිට ටෙඩී තමන් අසලට ආවේ කෙසේදැයි සිතාගත නොහැකි වුණු නේහා මදක් චකිතයට පත්වනවා. නැවතත් පුටුව මත ටෙඩීව තබා ඇය නින්දට යනවා. මින් බියට පත්වී හැරෙන නේහා තවත් බිය වන්නේ ඇය අසල සිටි ටෙඩීව දැකීමෙන්.
පසුදින පාන්දර මාවදි වන නේහා ඉක්මනින් ලකල හැස්ති වන්නේ මෙම ටෙඩී වෛතිකරුට ලබා දී තමාට සිදු වූ සියලු කරදරවලින් මිදීමටයි. කනත් අසලට යන නේහා එම කාන්තාව දැක ඇයට කතා කරනවා. එම කාන්තාව නේහා කී දේ නෑසුනාක් මෙන් තවත් කනත්ත තුලට යනවා. එම කාන්තාව පසුපස ගොස් ඇයව අල්ලන නේහා බිය වන්නේ ඇගේ සිරුරේ අධික සීතල නේහාට දැනීම නිසායි. මේ ටෙඩි ඔයාගේ නේද ආන්ටි? මේක අපේ ගේ ඉස්සරහා තිබුණේ. මං මේක දෙන්න ආවේ. ඔය ටෙඩිව මගේ මිනිබිරිට ගත්තේ. මට ඒක යාට දෙන්න බැරි වුණා. දුටු දෙයින් බියවන ඇය එතැනින් දිව යනවා. වසුවදා තමාට වුණු වකර තැබ්බය බෝඩි හිමිකරුට ඇය පවසනවා. එවිට ඔහු පවසන්නේ තම මිනිබිරියට තෑගි ලෙස දුන් ටෙඩි බේව බාර නොගෙන ඇගේ පුතා විසින් තම මවව නිවසින් පන්නා ඇති බවයි. ටෙඩි සමග හිත් වේදනාවෙන් ගිය මව හෘදයාබාධයක් සෑදී එම කනත් අසල මිය ගොස් ඇත. කීප දෙනෙකු මෙම ආච්චීව දැක ඇති බව කිව්වත් තමාය විශ්වාස නොකළ බව පැවසූ බෝඩිම් හිමියා මේ ගැන නේහාට නොපැවසීම සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. කුඩා කලම තම මව අහිමි වූ නේහා මින් වේදනාවට පත්වනවා. එතැන් පටන් පුරුද්දක් ලෙස එම මවගේ සොහොන බැලීමට යන නේහාට එදිනෙන් පසු එම මවගේ අවතාරයෙන් කිසිම හිරිහැරයක් සිදුවන්නේ නැහැ. කුඩා කල පටන් තමාව ඇති දැඩි කරන දෙමව්පියන් රැක බලා ගැනීම අපගේ යුතුයකමයි. මහලු නිවාසවලට ඔවුන්ව දමා අකාලයේ මිය යන්නට නොදී ඔවුන් අපව රැකගත් අයුරින්ම අපිත් ඔවුන්ව ආදරයෙන් රැකගමු. තවත් අලුත් කතාවකින් ඔබව හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්.